Hi guys, සුබ දවසක් ඔයගොල්ලන්ට. ඉතින් මම හෂි. මම මොඩියුස් ඉන්නේ. මම ඔයගොල්ලන්ට දවසින් දවස පුළුවන් විදියට මම වීඩියෝස් අරගෙන එනවා. මම මොඩියුස් ආවේ කොහොමද, මම ඇප්ලයි කරේ කොහොමද, මගේ CV එක මම හැදුවේ කොහොමද, ඒ වගේ දේවල් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඇත්තරම මම මොඩියුස් ඇප්ලයි කරන්න මගේ CV එක හදාගත්තේ කොහොමද කියලා පෙන්වන්න තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ක්‍රියේට් කරේ. Welcome to my channel. I will end with Hashi. Today I will explain how I made my CV and how I applied for my job in Maldives. මම ඔයාලට දෙයක් කියන්නම්. Maldives වලට apply කරනකොට CV එක ගොඩාක් important දෙයක්. මොකද හේතුව ඒ resorts lot of applications ඒගොල්ලෝ receive වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට lot of applications හම්බෙනවා. ඒ වගේම ඔයා ප්‍රොෆෙෂනල් විදියට ඔයාගේ CV එක හදලා තියෙනවා නම් ඔයා ඒකට short listed වෙන්න ඔයාට එක පැත්තකින් ඒක benefit එකක්. ඒ කියන්නේ why a good CV is important කියන එක ඇහුවොත් ඔයා ඒක ඇත්තටම professional CV helps you get shortlisted. ඒක තමයි දෙන්න පුළුවන් ආන්සර් එක. ඊට පස්සේ මට තව දෙයක් ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන්. CV එකේ සාමාන්‍යයෙන් professional CV එකක සාමාන්‍යයෙන් කොටස් කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි personal information. Personal information කියන්නේ ඔයාගේ full name එක, phone number එක, email එක, nationality එක, ඒ වගේ සාමාන්‍යයෙන් ඔයාගේ personal details, ඔයාගේ address එකත් ඕනනම් include කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ අනිවාර්යෙන් overseas apply කරනවා නම් passport details optional ඔයාට include කරන්න පුළුවන්. ඊළඟට ප්‍රධානම දේ තමයි personal information ඔයා අනිත් පැත්තෙන් ඒ කියන්නේ side එකකින් ඔයා mention කරොත් දැන් මම මගේ CV එක ඔයාලට පෙන්නලා තියෙනවා. personal information තියෙන්නේ මගේ CV එකේ වම් පැත්තේ. ඔයාගේ ප්‍රොෆෙෂනල් සමරි එක තමයි personal information වලට වඩා ඒ කට්ටියට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ 2 or 3 lines වලින් ඔයාගේ experience එක example එකක් විදිහට experienced bartender with hospitality experience in luxury resorts කියලා 2 or 3 lines වලින් ඔයාගේ ප්‍රොෆෙෂනල් සමරි එක දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උඩින්ම CV එකේ දාන එක what how many experience you have ඒ වගේ දෙයක් තමයි ඒකේ මෙන්ෂන් කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ගොඩාක්ම වැදගත් දේ work experience එක. මම මගේ CV එකේ එකින් එක ඔයගොල්ලන්ට මේ වෙලාවේ පෙන්නලා තියෙනවා කොහොමද මේවා මෙන්ෂන් කරන්න ඔයාගේ CV එකේ කියලා. සාමාන්‍යයෙන් educational qualification වලට වඩා ඒගොල්ලෝ ගොඩාක් බලන්නේ work experience එක. work experience එකේ Maldives වල work experience එක previous experience එක තියෙනවා නම් ඒගොල්ලෝ ඇත්තටම ඔයාගේ CV එක short listed කරගන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. work experience එකේදී ගත්තොත් ඔයා මෙන්ෂන් කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයාගේ job position එක ඔයා කරපු ඊට පස්සේ hotel or company name එක ඊට පස්සේ ඔයා years worked ඔයා පටන් ගත්ත කාලේ ඔයා ඒකේ තාම වැඩ කරනවා නම් still working ඕ පිළිවෙලට ඔයාගේ work experience එක දාන්න ඕනේ. ඔයාගේ latestම work experience එක තමයි මුලින්ම දාන්න ඕනේ. ඊට පස්සේ කලින් වැඩ කරපු ඊට කලින් වැඩ කරපු එක දෙවෙනියට දාන්න, ඊට කලින් වැඩ කරපු එක තුන්වෙනියට දාන්න පිළිවෙලට හරියට දින ගැලපෙන්න හරියට ඔයාගේ time work එකේ මුකුත් gap එකක් නැති වෙන විදියට ඔයාගේ service එක break නොවන විදියට ඔයාගේ experience ටික date wise ඔයාට දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේ දැන් අපි 1 by 1 මෙන්ෂන් කරනවානේ මේ හොටෙල් එකේ මේ රිසෝට් එකේ අපි වැඩ කරා. ඒ වගේම ඔයා ඒ වෙලාවේ ඒ හොටෙල් එකේදී කරපු ඔයාගේ job responsibilities වගේ job duties වගේ දේවල් ඔයාලට මෙන්ෂන් කරන්න පුළුවන්. ඔයා මේ දේවල් කරලා තියෙනවා කියලා පෙන්වන්න. ඔයගලට මේ වෙලාවේ මගේ CV එකේ බලා ගන්න පුළුවන් මම රිසර්වේෂන් ඒජන්ට් කෙනෙක් විදියට මම ඇත්තටම කරලා තින්නේ මේ රිසෝට් එකේ මේ responsibilities මේ duties මම ඔක්කොම cover කරලා තියෙනවා. මගේ time gap එක හරියටම mention කරලා තියෙනවා. මම මොනවද OPMS එක use කරේ මම හැමදේම mention කරලා තියෙනවා. එතකොට යාළුවා මගේ CV එක දැක්ක ගමන් ඒගොල්ලෝ දන්නවා මම experienced reservation agent කෙනෙක් කියලා. ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එක පැත්තේ ඔයාගේ ඩීටේල්ස් මෙන්ෂන් කරලා තියෙන පැත්තේ ඔයාට ඔයාගේ LinkedIn එකේ ප්‍රොෆයිල් එකේ link එක දාන්න පුළුවන්. ඊට පස්සේ date of birth එකේ වගේ දේවල් ඔයාට දාන්න පුළුවන්. මම ඒක ඔයාට පෙන්නලා තියෙනවා මගේ CV එක මම මෙන්ෂන් කරලා තියෙන විදිය. ඔයාට මේ වගේ CV එකක් අපහසුයක් තියෙනවා නම් හදා ගන්න. ඔයාට ගොඩක් තියෙනවා අපිට softwares ඉන්ටර්නෙට් එකේ free options තියෙනවා. ඔයාට මේ දේවල් use කරන්නත් පුළුවන්. මම ඒවා කියන්නම්. ඊට පස්සේ මම මගේ ප්‍රොෆයිල් එකේ යටින් මගේ ස්කිල්ස් මම දාලා තියෙනවා. මට නම් රිසර්වේෂන් විදියට මගේ ඔෆිස් වයිස් මට ස්කිල්ස් දාන්න පුළුවන්. මගේ කම්පියුටර් ස්කිල්ස්, ඔපෙරා ඒ වගේ දේවල්. ඔය හදිසියට බාර්ටෙන්ඩර් කෙනෙක් නම් ඔයාට දාන්න පුළුවන් කස්ටමර් සර්විස්, බාර්ටෙන්ඩින්, කොක්ටේල් මේකින්, කොමියුනිකේෂන් වගේ දේවල් ඔයාට ස්කිල්ස් යටතට ඔයාට මෙන්ෂන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්ෂන් කරන්න පුළුවන් ඔයාට පුළුවන් ලැන්ග්වේජස් ඉංග්‍රීසි නම් ඔයා මොන ස්ටේටස් එකේද ඉන්නේ. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් වැඩ කරන රෙෆරන්සස් දෙකක්. ඒ කියන්නේ valid references දෙකක් එයාලව දැනුවත් කරලා ඔයාගේ CV එකේ මෙන්ෂන් කරන්න ඕනේ valid email address එකක් සහ valid phone number එකක් එක්ක.
ඒ වගේම ඔයාට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ sources Canva එකේ very easy CV templates තියෙනවා. ඊට පස්සේ Microsoft Word එකෙන් ඔයාට simple CV formats ගන්න පුළුවන්. ඒ වගේම Google Docs එකෙන් ඔයාට ඔයාගේ CV එක හදා ගන්නත් පුළුවන්. Especially මට mention කරන්න ඕනේ tips for resort jobs in Maldives. use a clean CV format. ඒ කියන්නේ ගොඩාක් details දාන්න එපා. හරි clear විදියට short and sweet විදියට ඇත්තරම CV එකක් තියෙන්න ඕනේ දැක්ක ගමන්. ඊට පස්සේ ඔයාගේ clear clean photo එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ CV එක උඩරිම එකක් පිටු එකක් හෝ දෙකකින් ඔයා ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ hotel experience if possible ඔයාගේ hotel experience highlight කරලා වගේ ලස්සනට දාන්න ඕනේ. ඊට පස්සේ use a professional photo. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් ඒකේ PDF version එකෙන් save කරලා තමයි ඔයා applications positions වලට apply කරන්න ඕනේ. ඔයා Word එකෙන් වෙනස් කරන්න එපා. ඒ Word එක ඕන විදියකට ඔයාට වෙනස් වෙන්න පුළුවන්. එහෙට send වෙනකොට Word document එක automatically change වෙනවා. ඒකයි අපි PDF කරන්නේ. ඊට පස්සේ ඔයාට මේ විදියටම cover letter එකක් හදාගන්න පුළුවන්. cover letter එක ඇත්තටම cover letter එකේ formats Canva එකේ තියෙනවා. ඔයාට පුළුවන් නම් cover letter එකත් එක්ක තමයි ඔයාගේ CV එක attach කරලා දාන්න ඕනේ Gmail එකේ. මේ විදියට ඔයා CV එක හදන්න. ඔයාට හදාගන්න බැරි නම් ඔය CVs හදන තැන් තියෙනවා රුපියල් 1000ක් හෝ 2000ක් වගේ පොඩි ගාණක් තමයි යන්නේ. මොකද CV එකෙන් තමයි ඔයාගේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ. CV එක හරි professional විදියට professional photo එකක් add කරලා CV එකත් අනිත් එක save කරනකොට නිකන් 1 2 3 4 .pdf ඒ වගේ save කරන්න එපා. ඔයාගේ නම ඇවිල්ලා ගයන් සිල්වා නම් මිස්ටර් ගයන් සිල්වා CV. ඒ විදිහට CV එක save කරන්න. Maldives යන කෙනෙක් නම් ඔයාට apply කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකක mention කරලා තියෙනවා job Maldives site එක use කරන විදිය. job Maldives වලින් LinkedIn වලින් ඔයාට ඔයාගේ CV එක apply කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඔය දාලා තියෙන CV එකේ තියෙන details හරි valid දේවල් වෙන්න ඕනේ. ඔයා references දානවා නම් ඒ අයව දැනුවත් කරලා තියන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ වැඩ කරන phone number එකක්, වැඩ කරන email address එකක් ඔයා හරියට mention කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඒකට තමයි ඔයාට මොන හරි inter process එකක් හරි මොන හරි දෙයක් කියලා feedback එකක් දෙන්නේ. ඉතින් මේ විදිහට කරලා බලන්න. මේ විදිහට cover letter එකක් එක CV එකක් ඔයා attach කරලා ලස්සනට email body එක ලියලා subject එකක් ලියලා ඔයා පොඩ්ඩක් apply කරලා බලන්න. ඔයාට අනිවාර්යෙන් offer letter එකක්, ඔයාට inter process එකක් අනිවාර්යෙන් එන්න ඕනේ. එයාලා ඉන්ටර් process එකෙන් පස්සේ ඔයාලා selected නම් ඉන්ටර්වයුව එකෙන් shortlisted වෙලා නම් HR interview එක කරනවා. මුලින්ම department interview එක. ඊට පස්සේ HR interview එක. ඔයා සාමාන්‍යයෙන් admin office job එකකට නම් යන්නේ. ඔයාව GM interview එකකටත් ඒගොල්ලෝ දානවා. ඉතින් good luck. Bye.